අට ලස්සන කතාවක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. දවසක් ඉස්කෝලේ ව්‍යාකරණ පන්තියේදී ටීචර් කාල පරතරයන් ගැන උගන්වමින් හිටියා. ටීචර්ට ඕන වුණා ළමයි අනාගත කාලය නිවැරදිව තේරුම් අරන්ද ඉන්නේ කියලා බලන්න. ළමයිනේ මම දැන් වාක්‍යයක් කියනවා. ඔයාලා මට කියන්න ඕනේ ඒක මොන කාලයට අයත් වෙන වාක්‍යයක්ද කියලා. හරිද? ළමයි හැමෝම හරි ටීචර් කිව්වා. වාක්‍යය තමයි මම ලස්සනයි, මම තරුණයි, මම ධනවත්. හරි දැන් කියන්න බලන්න මේක මොන කාලයට අයත් වෙන වාක්‍යයක්ද කියලා. පන්තියේ හිටපු හැමෝම කල්පනා කරා. ලස්සනයි, තරුණයි කියන්නේ වර්තමාන කාලය වගේ. හැබැයි ධනවත් කියන එක ගැන පොඩි සැකයක් තියෙනවා. ටීචර් ඇම්ඩා දිහා බැලුවා. ඇම්ඩා දන්නවා වගේ hina වෙවි හිටියා. ඇම්ඩා, ඔයා කියන්න බලන්න උත්තරය. ඕක නම් ෂුවර් එකටම අතීත කාලයට අයත් වෙන්නේ. ටීචර්ට පුදුම හිතුණා. අතීත කාලය? ඒ කොහොමද ඇම්ඩා? ඇයි ටීචර් ඔය හැමදේම තිබුණේ ඔයාට ඉස්සරනේ. පන්තියේ හිටපු ළමයි හැමෝම බිම වැටි වැටි hina වෙන්න පටන් ගත්තා. ටීචර්ගේ මූණ රතු වෙලා ඇම්ඩා තමන්ගේ කපටිකමෙන් ටීචර්ගේ වයස ගැන විහිළුවක් කරලා මුළු පන්තියම හිනස්සෙව්වා. මේ වගේ ලස්සන ආතල් කතා දිගටම අහන්න ලොජික් ඇම්ඩා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.